Mr. Sri Lanka Worldwide International 2025. ඉතින් මේ වෙලාවේ පින්න ප්‍රොඩක්ෂන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ යුරේනි අක්කි. ඉතින් මුලින්ම කියන්න ඕනේ අක්කිව දැක්කම මට නිකන් මතක් වෙන්නේ ෆැෂන් ලෝකයක්. You look so beautiful today. ඉතින් අක්කි මුලින්ම කියමු නේද අද දවස ගැන මොකද හිතෙන්නේ කියලා. හරිම සතුටුයි මං හිතන්නේ අපේ තරුණ පරම්පරාවට ලොකු ප්ලැට්ෆෝර්ම් එකක් අද වගේ දවසක්. ඒගොල්ලෝගේ හීනවලට යන්න, ඒගොල්ලෝගේ ආසාවන් වලට යන, ජීවිතේ තව ජයග්‍රහණ වලට යන, වෘත්තිමය වශයෙන්, පෞද්ගලික වශයෙන් ජීවිතේ ඒගොල්ලෝගේ ලොකු කඩයිමක් මේ අද දවස කියන්නේ. ඉතින් විශේෂයි මේ 25 වෙනිදාට විශේෂයි. අපේ ඉන්ඩස්ට්‍රීස් වලට විශේෂයි. මොකද මේ වගේ ප්ලැට්ෆෝම්ස් වලින් තමයි රංගනයට, මොඩලින් වලට, නිරූපණ ක්ෂේත්‍රයට කට්ටිය එන්නේ. ඉතින් ඒක නිසා අද දවසේ කඩයිමක් කියලා කියන්න පුළුවන් ෆැෂන් වර්ල්ඩ් එකේ. සහ මම හිතන්නේ මේ 25 දෙනාගේම පෞද්ගලික සහ වෘත්තිමය වශයෙන්ුත් අද තරඟ වදින කන්ටෙස්ටන්ට්ස්ගේ ලොකු කඩයිමක් ජීවිතේ. ඔව් ඉතින් අක්කි මේ ජජ් පැනල් එකේ ජජ් කෙනෙක් විදිහට ඉන්නවා. මට කියන්න පුළුවන්ද අද හිතන්නේ අක්කි කළු කොල්ලෙක්ද නේද නැත්නම් සුදු කොල්ලෙක්ද නේද? කළු හෝ සුදු ඒවා මට උනේ ලංකාවේ කොල්ලෙක් හොඳ සුදුසුම කෙනා. අපේ ලංකාව ජාත්‍යන්තරයට නම ගෙනියන්න පුළුවන්, ලංකාව ජාත්‍යන්තර මට්ටමේ රිප්‍රසෙන්ට් කරන්න පුළුවන් හරිම කෙනා, හරිම කොල්ලා අද තේරෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි කියමු නේද අක්කිගේ ෆියුචර් ඉවෙන්ට්ස් මේවත් පොඩ්ඩක් මතක් කරමු නේද? ෆියුචර් ඉවෙන්ට්ස් කියලා කියන්නේ එහෙම 2026 වසරේ එහෙම මගේ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඉතින් ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. සහ ඉදිරියේදී බලමු ඉතින් තව මොන වගේ වැඩ වෙයිද කියලා. තාම ලොකු දෙයක් ප්ලෑන් කරලා නැහැ. තව සින්දුවකුත් කරයි 2026. සැහැල්ලුවෙන් 2026 ගමන් කරලා තමයි ඉන්නේ. පය තබන්න. ඉතින් thank you so much පින්න ප්‍රොඩක්ෂන් අපිත් එක්ක එකතු වුණාට. Thank you පින්න.